සාන්තිජෝන් ජාතික පාසලේ සර් කිව්වා වගේ ඒ 3යි දිස්ත්‍රික්කේ 9. මේ රිසල්ට් එක කිව්වහම ගොඩක් මිස්ලා සර්ලා මට කිව්ව එක දෙයයි නංගි මල්ලි. ඔයාගේ අම්මා සෑහෙන වගේ පිටිපස්සෙන් හිටියා. එයාට ගොඩක් සතුටු වෙති කිව්වා. ඔව්. මොකද මම ලොකු වයසක් නෑ, මට තාම අවුරුදු 20ක් නෑ. හැබැයි මම සෑහෙන කට්ටක් කාලා මෙතනට ආවේ. මට වඩා කට්ට ගෑම අම්මා තාත්තා අක්කා. හැබැයි මම ඉස්කෝලේ ශිෂ්‍ය නායිකාවක් කරලා හිටියා, ඩිබේට් ටීම් එකේ හිටියා, මීඩියා එකේ හිටියා, නැටුම් කරා, මම ගායනා කරා. ඒ හැම දෙයකදීම මම ටිකක්සෙන් හිටියා. සෑහෙන කට්ටක් කාලා මේ තැනට ආවේ. ඒතකොට ඒකත් එක්ක මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ සමහර වෙලාවට ඔයගොල්ලන්ට අඩපාඩුකම් අම්මලා තාත්තලාගෙන් වෙනවා ඇති. ෆෝන් එකක් නැතුව ඇති, ඔයාලට හරියට සපත්තු දෙකක් නැතුව ඇති, මේ පාර අවුරුද්ද නැඳුම් අරන් දෙන්න නැති වෙන්නේ නැති. හැබැයි ඒක කවදාවත් ප්‍රශ්න කරන්න එපා ඇයි අම්මේ මෙහෙම කරන්නේ කියලා. මොකද අම්මා තාත්තා වෙන්න පුළුවන්, සමහර විට වගේ අක්කා වෙන්න පුළුවන්, ආච්චි වෙන්න පුළුවන්, බාප්පා වෙන්න පුළුවන්. ඔයාලා බලාගන්නේ අද ඔයාලා ඔය තැන ලස්සනට ඉන්න ඒගොල්ලෝ සෑහෙන දේවල් නැති කරගෙන තියෙනවා. මොකද මම දකිනවා ආසියාවේ ඉන්න අම්මලා තාත්තලා හරි පව්. ළමයි හම්බුනාට පස්සේ ඒගොල්ලෝගේ ජීවිතේ මේගොල්ලන්ට නැති වෙනවා. යුරෝප් කන්ට්‍රි වල එහෙම නැහැ. අම්මලා එහෙම ෆිගර් එක මේන්ටේන් කරගෙන අස්සන්ට ඉන්නවා. හැබැයි ඔයගොල්ලෝගේ අම්මලා තාත්තලා බලන්න දැක්කම මොනක් සෑහෙන්න පව්. ඔයගොල්ලෝ වෙන සෑහෙන්න කට්ටක් කනවා. ඒ දෙයට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉගෙන ගන්නම ඕනේ. හැම දෙයකටම කාලයක් තියෙනවා. ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න. මොකද මේ ඉස්කෝලේ ලයිෆ් එක අපෝ ජීවිතේට එන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉගෙන ගන්න දෙයක් විතරයි අපිට තියෙන විශේෂයෙන්ම නංගිලාට මම කියන්නේ. මොකද තාමත් මේ සොසයිටි එක ඇතුලේ ගෑනු ළමෙක්ට කෙලින් හිට ගන්න බෑ. පිරිමි ළමයිට මට දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලෝ බූරුවෙක් නම් කවදාවත් සිංහ දේනුවක් නම් try කරන්න එපා. හරිද? මම කියන එක තේරෙනවා ඇති. මොකද බූරුවෙක්ට සෙට් වෙන්නේ බූරුවෙක්ම තමයි. බූරු දෙනක්ම තමයි. ඒ මට්ටමේම තමයි සෙට් වෙන්නේ. ෆැෂන් කරලවත් එහෙම නැත්නම් බයික් එකේ තනි රෝදින් ගිහිලවත් කෙල්ලෙක් සෙට් කරගන්න බෑ හරියම. ඔයාලා සිංහ දේනුවක් try කරනවා නම් මුලින් ඔයාලා සිංහෙක් වෙන්න ඕන. සහසර් ගැන කියන්න ඕනේ. ඔයගොල්ලෝ බැලුම් අහනවා ඇති අපේ බැච් එකත් සෑහෙන්නම බැලුම් ඇහුවා. ඒකට හේතුව තමයි ඉස්සරහින් ඉන්න කට්ටිය විතරක් නෙමෙයි සර්ට ඕනේ කොට දාන්න. ඒක ගන්න එක හරි එයා ඒක ගන්න බව දන්නවනම් සර්ට ඕනේ S එකේ ඉන්න එකව කොහොම හරි 100කට හරි ගන්න. ඒකට සර් සෑහෙන කැපකිරීමක් කරනවා. මොකද සර් අප්ඩේට්ස් දෙනවා. එහෙම අප්ඩේට් කරන්නේ නැහැ කවුරුත් එහෙම සාමාන්‍ය සර්ලා. අනිත් එක සර් තරුණ ගුරුවරයෙක්. ඒක නිසා සර් දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා. සහ ඒ විතරක් නෙමෙයි සර් ජීවිතය ගැන කියලා දෙනවා. ඔයගොල්ලන්ටත් කියනවා ඇති Facebook එකේ පෝස්ට් අනම් මනම් අරන් එහෙම දේවල් කියනවා ඇති. ඒ ජීවිතේ හදාගන්න. ඒක නිසා ඉස්සරහට යන්නේ මේ දේවල් එක්ක සර්ගෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න සර් උපරිම දේ දෙන හින්දා. සර් කියන්නේ ඕගොල්ලන්ට සබ්ජෙක්ට් එක ඇතුලේ ඕගොල්ලෝගේ පිනකට හම්බ වෙලා තියෙන. ඉතින් ඒ වගේ සර් කෙනෙක්ගෙන් ගන්න පුළුවන් හැමදේම ගන්න ඕනේ. නැත්තම් අපරාධයක්. ඒක නිසා සර්ටත් ගොඩක් ස්තුතියි. අද අපි මේ රිසල්ට් එක අරන් තියෙන සර් හින්දා. ତොර පවුලයටත් ස්තුතිවන්ත වෙනවා. මොකද අම්මා විතරක් නෙමෙයි තාත්තත් සෑහෙන කට්ටක් කෑවා. ගෙදර රෙන්ට් එක ඉස්කෝලේ මොන හරි වැඩ තියෙනවා නම් ඒවට ඒත් මම පාඩම් කරන්න ඕනේ කියලා මොන හරි කියලා කිව්වම මේසෙ පිරෙන්න ස්නැක් කනවා මනම් තියෙනවා. පහුවෙන් ඉස්කෝලේ ඇවිල්ලා ඉරුණාට පස්සේ තමයි දන්නේ තාත්තා අම්මා දෙන්නද කාලේ නැහැ සල්වලිත බව ගෙනල්ලා තියෙන්නේ. මම ඕක ගිලලා බොරු කරලා නිදාගෙන අද හොඳ රිසල්ට් එකක් ගත්තේ නැත්තම් එදා ඒ කරපු කැපකිරීම පවාද මට ගෙවන්න සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඕගොල්ලෝගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයි කියන තැන ඉගෙන ගන්න. ඉගෙන ගන්න දෙයක් විතරයි ජීවිතේට